පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති පිරිවත් මහා විහාරාධීශවර ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ කල්යාණ වංශික ශ්‍රී ධර්මාරාම සබ්දම්ම යුක්තික පාර්ශවයේ අනුනායක දුරන්දර අපේ ගුරු දේවෝත්තම අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක් මත උන්වහන්සේගේ අනුශාසනා පරිදි සෑම මාසකම දෙවැනි සෙනසුරාදා දින අපි විශේෂ මාසික ධර්මදේශනා පින්කම් මාලාවක් පවත්වන්නට ආරම්භ කරන්න යෙදුණා. ඒ අනුව මේ මාසයේ පවත්වනු ලබන මේ මාසික ධර්මදේශනා පින්කමයි මේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සියලු පින්කම් ලක්වාසී ලෝවාසී හැමදෙනාටම සජීවීව නැරඹීම සඳහා අපේ අමාශාන්ති Facebook නාලිකාව හරහා අපි සජීවීව විකාශනය කරනු ලබනවා. ඉතින් විද්‍යාශාන්ති මහ පිරිවෙන, ඒ වගේම ශ්‍රී සරණ ඉංග්‍රීසි දහම් පාසල, ශ්‍රී සරණ සිංහල දහම් පාසල, විහාරස්ථානයේ කියන ආයතන හතරක් විහාරස්ථානයේ තුල වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබනවා. විශේෂයෙන්ම අද දවසේදී මේ ධර්මදේශනා පින්කම සඳහා වැඩම කොට වදාළ නායක මාහිමිපාණන් වහන්සේ පිළිබඳව අපි හැමදෙනාම දන්නවා. කොළඹ බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති අලව්ව පනාදන්න පැනසීහ සරසුන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත අවසරයි අපේ අති ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති නායක හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ පිළිගැනීමක් ඇතියට හැමදෙනාම සප්ත නගලා සාදුකාරයක් පවත්වන්නට. ඒ වගේම මේ ධර්මදේශනා පින්කමේ ප්‍රධානම දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන්නේ අපේ විහාරස්ථානයේ ආරම්භකම දායක දෙපළක් හැටියට කටයුතු කරනු ලබන, ඒ වගේම අපේ ශ්‍රී විහාර මහදේවි කුලගණ සමිතියේ ක්‍රියාකාරිනියක් හැටියට කටයුතු කරන, අපේ දායක සභාවේ ක්‍රියාකාරී දායක මහත්මයෙකු හැටියට කටයුතු කරන මාලපල්ලේ පදිංචි අපේ විශේෂයෙන්ම රොද්රිගෝ මහත්මයා සහ ඉන්ද්‍රානි රොද්රිගෝ ඒ දෙපළ විසින් විශේෂයෙන්ම විදේශගතව සිටින ශිල්ප රොද්රිගෝ ඒ ආදරණීය පුතුණුවන් තමයි මේ පින්කමට දායකත්වයේ ලබා දෙන්නේ. අපි ධර්මදේශනා පින්කම සඳහා ගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේට ආරාධනා කරන්නටයි සූදානම. ඒ අනුව අපි ඉන්ද්‍රානි රොද්රිගෝ මෑණියන්ට දැහත් වට්ටිය පූජා කරලා ධර්මදේශනාව සඳහා ආරාධනා කරන හැටියට සිහිපත් කරනවා. හැමදෙනාම දැහත් වට්ටිය පූජා කරන වෙලාවේ සබ්ද නගලා සාදුකාරයක් පවත්වන්නට. Pansil samaran itu namaskar. Buddhang
शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि तिसरණ गमनं सम्पूर्णं पाणातिपाता वैरमणि सिक्खापदं समादियामि अदिन्नादान वैरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वैरमणि सिक्खापदं समादियामि मुसावादा वैरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोग्धदम् धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स विहाराधिपति अतिपूजनीय नायक माहिमानंद वහන්සේගේ සහ අපේ සුබ්‍රහ්මණ්‍යතුළු ස්වාමීන් වහන්සේලාගේ අපකපවීම මත දායක පින්වත් ඔබ හැම දෙනාම සම්බන්ධ කරගෙන මේ වටිනා ධර්ම දානමය පින්කම මෙලෙසින් සිද්ධ වෙන්නේ මේ විහාරස්ථානයේට මම ඉතාම කුඩා කාලේ තමයි ඉස්සෙල්ලම ආවේ මට මතකයි අපාචාර්ය උත්තම අතිපූජනීය අපවත් වී වදාළ අග්‍රමහා පඬිතු මඩිහි පඤ්ඤාසීහ මහානායක මහින්පාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මඩ වගුරක බෝධීන් වහන්සේ රෝපණය කරපු අවස්ථාවේ මම තමයි මහානායක නාමරු අතින් අල්ලගෙන ඒ ස්ථානෙට වඩම්වාගෙන ගියේ මම ඒ කාලේ මහානායක නාමරුගේ උපස්ථානයට. ඉතින් එදා පටන් මේ ස්ථානය කෙමෙන් දියුණු වෙන ආකාරය අපි ඉතාම සතුටින් බලාගෙන හිටියා. අපේ වැලවත්ති පඤ්ඤාසී අනුනායක මහා ස්වාමීන් වහන්සේ විශාල කැපකිරීමක් වෙහෙසක් මහන්සියක් දරමින් සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මේ පුණ්‍ය නිකේතනය බිහි කරලා අද ලක්ෂ සංඛ්‍යාත පිරිසකට සැනසුම ගෙන දෙන සුවිශේෂ පූජ්‍ය ස්ථානයක් බවට මේ විහාරස්ථානය පත් කරලා තිබෙනවා. ඉතින් උන්වහන්සේ කල්පනා කළා තමන්ට මේ විදිහට ශාසනික සේවාවන් සිද්ධ කරන්න උදව් කරන දායකයන්ට තවත් ලෙසකින් සලකන්න ඕන කියලා. ඒ නිසා තමයි මේ ධර්මදේශනා පින්කම් මාලාව මෙලෙසින් ආරම්භ කළේ. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට උපදේශයක් දීලා තියෙනවා. ගිහීන මුප කරුණානං නිච්ච මාමිස දානතෝ කරෝත ධම්ම දානේන තේසං පච්චුපකාරකං කියලා. නිරන්තරයෙන්ම චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසයෙන් භික්ෂුන් වහන්සේලාට අප උපස්ථාන කරන ගිහි පින්වතුන් වෙනුවෙන් ඔවුන්ට ප්‍රත්‍යුපකාර වශයෙන් ධර්මයෙන් සංග්‍රහ කරන්න කියලා බුදුහාමුදුරුවෝ අනුශාසනා කළා කියලා. ඉතින් ඒ අනුව හාමුදුරුවෝ බණ කියමින් බණ කියවමින් ධර්ම පන්ති භාවනා පන්ති පවත්වමින්
මේ සියල්ල සංවිධානය කරලා තියෙන්නේ අන්නේ බුද්ධාවාදයට අනුව ඔබ හැම දිනාටම ප්‍රත්‍යුපකාර කිරීම පිණිස. ඉතින් ඒ පිළිබඳව කෘතවේදීත්වයේ හිතේ දරාගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න කියලා අපි කරුණාවෙන් සිහිපත් කරනවා. අද ධර්ම දේශනාව සඳහා මා ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ බොහෝම වැදගත් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ තියෙන්නේ සංයුක්ත නිකාය. සූත්‍රයේ නම වේලුද්වාරීය සූත්‍රය. වේලුද්වාර කියන වචනය පාවිච්චි කරනවා. නියම නම වේලුද්වාරීය සූත්‍රය. වේලුද්වාර කියන බ්‍රාහ්මණ ගමේදී දේශනා කරපු සූත්‍රයක් නිසා මේකට වේලුද්වාරීය කියන නම යොදලා තියෙනවා. පින්වත්නි, ඔබ දන්නවා අපේ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ ඉන්න කාලේ ඉන්දියාවේ තිබුණ මහා ජනපද කීයක් තිබුණා? 16ක් තිබුණා. ඒවට කියනවා 11 මහා ජනපද කියලා. ඒ 11 මහා ජනපද වලින් එකක් තමයි කෝසල කියලා කියන්නේ. සිංහලෙන් කොහොමද කියන්නේ? කොසල් ජනපදය. එතකොට කොසල් ජනපදය පාලනය කරපු රජුරු කවුද? කොසල් රජු. ඉස්සර රජු හඳුන්වන්නේ රටේ නමින්. මගධ රජු, කොසල් රජු ඒ විදිහට. කොසල් රජුගේ නියම නම මොකක්ද? කොසල් රජුගේ නියම නම ප්‍රසේනජිත්. මොනවද කියන්නේ? බණවරා මහා කිව්වම උත්තර දෙන්න ඕන. ප්‍රසේනජිත්. ප්‍රසේනජිත් කියන්නේ සංස්කෘත වචනයක්. ඒක සිංහල වචනේ මොකද්ද? පසේ නදී. ආගෙන පසේ නදී කොසල් රජු කියලා තමයි ඒ රජු හඳුන්වන්නේ. ඉතින් මේ කෝසල ජනපදයේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න වෙලාවක චාරිකා ධර්ම දේශනාවල යෙදෙන්න ගත්තා. බුදුහාමුදුරන්ගේ චාරිකා ක්‍රම දෙකක් තියෙනවා. තුරිත චාරිකා, අතුරිත චාරිකා කියන. සමහර ඒ බුදුහාමුදුරුවෝ බණ කියන්න ඕන පුද්ගලයා ඉලක්ක කරගෙන එයා වෙතටම ගිහිල්ලා බණ කියන ක්‍රමයක්. ඒක චාරිකා. තව එකක් තමයි එහෙම නිශ්චිත පුද්ගලයෙක් ඉලක්ක කරගන්නේ නැතුව ගමින් ගම, රටින් රට, නගරයෙන් නගර ඇවිදගෙන යනකොට ඒ මුණ ගැහෙන අය බුදුහාමුදුරුවෝ බණ කියනවා. ඉතින් බුදුහාමුදුරුවෝ අන්නේ මේ විදිහේ දවසක් කොසල් දනව්වේ සැරිසරන කොට වේලුද්වාර කියන ගමට වැඩිගෙන. ඒ වේලුද්වාර ගමේ හිටියේ බ්‍රාහ්මණ ආගම අදහන බමුණු පිරිස. ඉතින් මේ වේලුද්වාර බ්‍රාහ්මණයෝ බමුණු වුණාට අන්තවාදී අය නෙමෙයි. ඒ අය බුද්ධිමත් පිරිසක්. මේ බුද්ධිමත් වේලුද්වාර බ්‍රාහ්මණයන්ට ආරංචි වුණා අපේ ගමට බුදුහාමුදුරුවෝ වැඩලා තියෙනවා. නිකම්ම ආරංචි නෑ. කොහොමද ආරංචි? උන්වහන්සේගේ කීර්ති ഘോഷාවත් එක්ක උන්වහන්සේගේ චරිත පසුබිමත් එක්ක තමයි මේ ආරංචි පැතිරෙලා තියෙන්නේ. කොහොමද පැතිරුනේ? ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර සුද්ධෝදන රජුවන්ගේ මහා මායා දේවියගේ පුත්‍රවන සිද්ධාර්ථ කුමාරයා වෙසක් පුර පසළොස්වක පොහොය දවසක ලුම්බිනි සල්ලුයනදී උපත ලබලා රම්‍ය සුරම්‍ය සුභනම් මාළිගා ත්‍රිත්වයක අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරලා සොළොස්වෙනි වියේදී යශෝධරා දේවිය සමගින් සරණ ප්‍රාප්තව බොහෝම සත්‍ය බහුල ජීවිතයක් ගත කරමින් සිටින වෙලාවේ උයන් කෙළියට යද්දී අතරමඟදී දුක සතර පෙර නිමිති දැකලා සසර කර කිරිලා
වයස 29 දී යශෝදරා දේවියට රාහුල පුත්තුමරුවන් හමු දවසේ ඇසල පොයේ දවසේ කලින් කතා කරගත් පරිදි සියල්ලන්ටම දන්වලා යශෝදරාවට නිින්ද ගිහිල්ලා තියෙන වෙලාවෙ තුමියගේ ඉල්ලීම පරිදි ඇස් වැසුණාට පස්සේ චන්න ඇමතියා පිට නැගී චන්න ඇමතියා සමගින් කාන්තක අසුපිට නැගී මහා විනිශ්චයමනය කළා. සය අවුරුද්දක් තිස්සේ අතිශයින්ම පීඩාකාරී දුක් රාශියක් ලබා දෙමින් අත්ත කිලමතාන යෝගය අනුගමනය කරමින් ශරීරයට දුක් වේදනා ගෙනල්ලා දීලා එය හරසුන් ක්‍රියාවක් බව දැනගෙන දුෂ්කර ක්‍රියාව අතහැරලා දමලා නීරංජනා ගම් තීරයේ දිගේ ඇවිදගෙන යනකොට දුටු හිරිපල් නුවරුකක් මුල වාඩි වෙලා ඉඳෙද්දී සුජාතා සිටුදීනිය විසින් සකස් කරන ලද කිරි ආහාර අනුභව කරලා ශරීර ශක්තිය හොඳින් වඩවාගෙන භාවනාවට සුදුසු තැනක් සොයමින් නීරංජනා ගම් තීරයේ දිගේ යද්දී මහා බෝසත් උපත සිදු වූ දිනේම ලෝක පහළ වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අතුපතර විහිදුවමින් සෙවන සදමින් ගයා ශීර්ෂේ විරාජමාන වැඩ ඉන්න ආකාරය දැකලා එතෙන්ට පැමිණියා. අතීතයේ බුදු වුණ සියලු බුදුරජාණන් වහන්සේලා ලෝතුරා බුද්ධත්වයට පත් වුණ සියලු බුදුවරු අත නොහැර බුද්ධත්වයට පරිහරණය කරන අවිජිත ස්ථානය බුද්ධගයා සුද්ධ භූමියයි කියලා තේරුම් අරගෙන කුඩා කාලයේදී පුරුදු කරන ලද ආනාපාන සති සමත භාවනාව පුරුදු කිරීම පිණිස ජයශ්‍රී මා බෝධීන් වහන්සේ මූලයේ වජ්‍රාසනයේ මත පద్මාසනගතව වාඩි වුණා. චතුරාංග සමන්වාගත වීර්ය හිතේ ඇති කරගත්තා. මගේ ශරීරයේ තියෙන හැම ඇට ඉතිරි වේවා, ලේ මස් නහර වියකියාව බුදු වෙලා මිස නැවත මෙම අසුනින් නොනැගිටිමි කියන දෙවි වීරෙන් භාවනාවට බැසගෙන රාත්‍රී පූර්ව යාමය වෙනකොට කුබ්බේ නිවාසානුස්සති ඥානය, මධ්‍යම යාමය වෙනකොට චතුූපපාද ඥානය උපදවාගෙන රාත්‍රී පස්චිම යාමේදී ආසවක්ඛේ ඥානය උපදවාගෙන වෙසක් පුරපසළොස්වක පොහොයදාට අරුණ නැගීගෙන බ්‍රහ්ම මුහූර්තයේදී වෛශාඛ නැකත උද්දා වූ සුන්දර මොහොතේදී සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කරලා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ සිද්ධාර්ථ ගෞතම ශ්‍රාව්‍ය මුනීන්ද්‍ර බුදුරජාණන් වහන්සේ අපේ ගමට වැඩම කරලා උන්වහන්සේ රහසින්වත් පව් කරන්නේ නැහැ. ඒ දුන්වහන්සේ අරහං කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි දෙවි බඹුන්ගේ සියලු ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජාවට උන්වහන්සේ යෝග්‍යයි සුදුසුයි. ඒ නිසා අරහං කියනවා. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන් වහන්සේ විසින්ම ඊතා මනවින් අවබෝධ කරගෙන අන්‍යයන්ට අවබෝධ කරවන්න සමත්කම් තියෙන කෙනෙක්ලු. උන්වහන්සේ සම්මා සම්බුද්ධ කියනවා. උන්වහන්සේ ළඟ තියෙන ත්‍රිවිද්‍යා, අෂ්ට විද්‍යා, ඒ සියල්ල ලබා ගන්න 15 චරණ ධර්ම පුරුදු කරපු කෙනෙක්ලු. ඒ නිසා උන්වහන්සේ විද්‍යාචරණ සම්පන්නයිලු. ඒ බුදුහාමුදුරන්ගේ ගමන් විලාසය හරිම සුන්දරයිලු. බලාගෙන ඉන්න ආසතිතේනවලු. සුන්දර ගමන් විලාසයකින් උන්වහන්සේ සුන්දර නිවනටම වැඩම කරාලු. ඒ විතරක් නෙවෙයි සුන්දර වචන කතා කරන කෙනෙක්ලු. ඒ නිසා උන්වහන්සේ සුගත කියලා කියනවලු. උන්වහන්සේ සත්ව ලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකය කියන තුන් ලෝක ධාතුව ගැනම මනාලෙස දැනගත් කෙනෙක්ලු.
මනාලෙස දැකගත් කෙනෙක්ලු. ඒ නිසා උන්වහන්සේට ලෝකවිදු කියලා කියනවලු. උන්වහන්සේ දමනය කළ යුතු සත්වයන් දමනය කරන අය අතරේ උත්තරීතරයි. උන්වහන්සේ සත්වයෝ දමනය කළේ දඬුමුගුරු වලින් අභියායුධ වලින් නෙවෙයි. සරපරස වචන ක්‍රියාකාරකම් වලින් නෙවෙයි. උන්වහන්සේ සතු මහා කරුණාව, මහා මෛත්‍රිය, මහා ප්‍රඥාව, ඉවසීමේ ගුණය පදනම් කරගෙන උන්වහන්සේ ආලවක වැනි යක්ෂයෝ පවා දමනය කරලා තියෙනවා. අඟුලිමාල වැනි දාමනිකයෝ දමනය කරලා තියෙනවා. නාරාපිරි වැනි අස්තිරාජයෝ පවා දමනය කරලා තියෙනවා. ඒ නිසා අනුත්තර පුරිස ධම්මසාරති කියලා උන්වහන්සේට කියනවා. උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලබාගෙන මෙලවසුව පරලොවසුව සලසදාන්නේ මිනිස්සු විතරක් නෙවෙයි. උන්වහන්සේ මිනිස්සුන්ට දෙවියන්ට මඟ පෙන්වනවලු. දෙලොවසුව සලස ගන්න. ඒ නිසා සත්තා දේව මනුස්සානං කියලා කියනවලු. උන්වහන්සේ සත්‍ය අවබෝධ කරගෙන බුද්ධිය ලබාගෙන අබුද්ධිය නැසලා කෙලස් නින්දෙන් පිවිදිච්ච කෙනෙක්ලු. ඒ නිසා බුද්ධ කියලා උන්වහන්සේ හඳුන්වනවලු. උන්වහන්සේ හරිම භාග්‍යවන්තයෙක්. මේ ලෝකේ තියෙන සියලු භාග්‍ය ධර්මයන් උන්වහන්සේ යෝග්‍යයි. උන්වහන්සේ සියලු ධර්මයන් විභජනය කරලා බෙදලා වෙන් කරලා දක්වන්න දක්ෂයි. උන්වහන්සේ රාග, ද්වේෂ, මෝහ කියන ක්ලේශ ධර්ම විභජනය කරලා බෙදලා දක්වලා මුලින් ගලවලා දාලා උගුල්ලලා දාපු කෙනෙකු. භග්න කරපු කෙනෙකු. ආන්නේ නිසා උන්වහන්සේ භගවා කියලා කියනවා. එහෙම බුදුහාමුදුරු කෙනෙක් තමයි අපේ ගමට ඇවිල්ලා. ඒ හින්දා නොවේින් හරියන්නේ. ගිහිල්ලා බුදුහාමුදුරු බහැ දැකලා උන්වහන්සේ අඳුනගෙන කතා බස් කරන්න ඕන කියලා කතිකා කරගත්ත අර වේලුද්වාරයේ බ්‍රාහ්මණය මොකද කළේ? ඔක්කොම එකතුල ගමේම මිනිස්සු බුදුහාමුදුරු ගාවට ගියා. එහෙම ගියාට පස්සේ මේ පිරිස මොකද කළේ? සමහර පිරිසක් බුදුහාමුදුරුවන්ට වැඳලා බුදුහාමුදුරුවොත් එක්ක කතා බස් කරලා පැත්තකින් වාඩි වුණා. තව පිරිසක් බුදුහාමුදුරුවන්ට වැඳලා කතා කරන්නේ නැතුව පැත්තකින් වාඩි වුණා. තවත් පිරිසක් බුදුහාමුදුරුවන්ට එක්ක කතා කරලා වදින්නේ නැතුව පැත්තකින් වාඩි වුණා. මෙහෙම ආයෙත් දිනුනේ සමහරවල් හාමුදුරුවෝ හම්බෙන්න ගියාමත් එහෙමයි. හාමුදුරුවෝ හම්බෙන්න කාමරයෙන් ඇතුළට එන්නේ ඉතින් ස්වාමීන් වහන්සේ රටේ තත්ත්වය කොහොමද කියලා වෙන මොකක් හරි මාතෘකාවක් අල්ලගෙන ඇවිල්ලා පැය භාගයක් විතර කතා කර කර ඉඳලා එක සැරේම මතක් වෙනවා වැද්දේ නෑනේ. ඊට පස්සේ අනේ වදින්නත් බැරුණා. සෝරි ස්වාමීන් වහන්සේ කියලා ඊට පස්සේ තමයි වදින්නේ. නේද? එහෙම කටියෙකුත් තියෙනවා. තව මේ හතරවෙනි පිරිස මොකද කළේ? ඒ අය බුදුහාමුදුරුවෝ කතා කරන්න ගියෙත් නෑ, වදින්න ගියෙත් නෑ, පැත්තකින් වාඩි වුණා. ඔන්න හතර පිරිස. ඒ පිරිස් අතරේ ඉන්න අර වැදලා කතා කරපු පිරිස් අතරේ ඉන්නේ බ්‍රාහ්මණෙක් ප්‍රමුඛයෙක්. ඒ පිරිස් අතරේ ඉන්න ප්‍රධානියෙක් බුදුහාමුදුරන්ට මෙහෙම කතාවක් කියනවා. මොකක්ද කතාව? බුදුහාමුදුරනේ අපි කාම භෝගී ගිහියෝ සුදු වස්ත්‍ර අඳින ඒ වගේම මල් ගඳ විලවුන් දරන කාම භෝගී ගිහියෝ විතරක් නෙවෙයි අපිට ඔය මහා බර ගැඹුරු බණ තේරෙන්නේ නැහැ. ඒ හින්දා අපිට තේරෙන විදියට කියලා දෙන්න මරුණට පස්සේ දිව්‍ය ලෝකය නෙවෙයි. ඒ ත්‍රිවිධ ඇති කියන්නේ. දැන් මේ බ්‍රාහ්මණයා කියන්නේ සරලව කියන්නේ කාටද? දැන් ඔන්න කාම භෝගී ගිහියෝ කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. පස්කම් සැප විදින අය. පස්කම් සැප මොනවාද? ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නායට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස. මේවා පරිහරණය කරනවා. ඒතර ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද?
දැන් අද කාලෙදී මේ පස්කම් සැප භුක්ති විඳින කියන කතාව කොහොම සමාජයට ගැළපෙන විදිහට කිව්වොත් කොහොම? ඇහැට පේන රූප කියලා මොනවද? මම කියන්න පුළුවන් බුදුහාමුදුරනේ අපි නානේ ඔය චිත්‍රපටියක් ටෙලි නාට්‍යයක් බලාගෙන එහෙම නැත්නම් YouTube එකේ මොන හරි බලාගෙන ඉන්න අය නේද? ඊළඟ කාලේ සන්තෝෂ සින්දුවක් දෙකක් අහගෙන ඉන්න අය. නහයට දැන් ගඳ සුවඳ සෙල් පවුඩර් දාගෙන පර්ෆියුම් ටිකක් ගහගෙන ඉන්න කැමති අය නේද? ඊට පස්සේ හොඳ රසවත් කෑම හදාගෙන කන්න කැමති අය. ඊට පස්සේ ආයෙ කියන්න පුළුවන් ලස්සන ඇඳුම් ඇඳලා මාලයක් දාලා බ්‍රේස්ලට් එකක් දාලා අමුසුවක් බඳලා හැඩට වැඩට ඉන්න කැමති අය. අපිට ඔය මහා බර ගැඹුරු බර තේරෙන්නේ නැහැ. අපි මරුණට පස්සේ දිව්‍ය ලෝක යන හැටි අහන්න කැමති. අන්න ඒක කියන්න කියලා. එතකොට බුදුහාමුදුරුවෝ මොකක් කියන්නේ? දැන් මේ ගැඹුරින් ධර්මයේ හදාරපු අය සමහර වෙලාවට හිතනවා ඇති what nonsense මොනවද මේ කියන කතා අම්මේ මෙච්චර අමාරුයි බුදුනේ ඔය වගේ දේවල් කියන්නේ ඒක ගිහින් ආගන්න වෙන කාගෙන් හරි නිවන් දකින්න හැටි මගෙන් අහන්න මම කියලා දෙන්නම් කියලා. එහෙම පැත්තකට යයි කියලා. නෑ බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ. බුදුහාමුදුරුවෝ මහා කාරුණිකයි. හැමෝටම උගත් නෝගත් බාලමහල් හැමෝටම ඒ අයගේ මනසට ගැළපෙන විදිහට උන්වහන්සේ පණ කියනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අර බ්‍රාහ්මණයන්ගේ ඉල්ලීම ඍජුව ප්‍රතික්ෂේප කරන්නේද නැතුව හරි මම දිව්‍ය ලෝක යන හැටි කියලා දෙන්නකෝ කියලා ඍජුවම ඒක පිළිගන්නේද නැතුව මේ බ්‍රාහ්මණයන්ගේ අවධානය දිනාගෙන ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නවා. මේ දේශනාව තුළ මම ඔබට කාරණා තුනක් ගැන අවධානය යොමු කරනවා. මොකද කාරණා තුන? පළවෙනි එක තමයි අත්ූපනායක ධර්ම. අත්ූපනායක ධර්ම. දෙවෙනි එක තමයි ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය. ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය. තුන්වෙනි එක තමයි සෝතාපට්ඨීය අංග. ආන්නේ කාරණා දෙකට අවධානය යොමු කරමින් තමයි ඉදිරි දේශනීය සැකසෙන්නේ. ඉතින් අර දිව්‍ය ලෝකය යන හැටිනේ අර බ්‍රාහ්මණයට ගෙල්ලුවේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අත්ූපනායකංගෝ ගහපතේ ධම්මපරියායන් දේශිස්සා. දුපති මන් ඔයත්තන්ට අත්ූපනායක ධර්ම කියලා දෙන්නම්. තං සුනාත ඒක හොඳට අහන්න. සාදුකම් මනසිකරව හොඳට මතක තියාගන්න. කියලා උන්වහන්සේ උන්න ඉස්සෙල්ලා අත්ූපනායක ධර්ම කියනවා. අත්ූපනායක කියන වචනේ හැදෙලා තියෙන කොහොමද? අත්ත උපනායක. අත්ත කියන්නේ තමා, උපනායක කියන්නේ උපමාවට අරගෙන කියන්නේ. තමන්ව උපමාවට අරගෙන හිතලා වරදින් වැළකෙන හැටි තමයි බුදුහාමුදුරුවෝ අත්ූපනායක ධර්ම ඔස්සේ පැහැදිලි කරන්නේ. හොඳට මතක තියාගන්න බුදුහාමුදුරුවෝ මේ බණ කියන්නේ බෞද්ධ පිරිසකට නෙවෙයි. අබෞද්ධ බ්‍රාහ්මණ පිරිසකට. වෙනත් ආගමක් අදහන අයට. එතකොට ඒ අයට පිළිගන්න හිතෙන තාලෙට ඒ ධර්ම ඉදිරිපත් වෙන්න ඕන. අපේ ආගමික සංකල්ප එක සැරේට කියලා හරියන්නේ නැහැ. දිව්‍ය ලෝක යන හැටි කියලා දෙන්න බුදුහාමුදුරුවෝ ආයෙනම් බාහිරින් නමස්කාරය කියන පන්සිල් ගන්න කියලා ඒව කියලා හරියන්නේ නැහැ. මොකද ඒ අය ඒවට සූදානම්. ඒ නිසා යවන පිළිගන්න හිතන ඇත්තනේ කියලා හිතෙන තාලෙට ඒ ධර්මයේ ඉදිරිපත් කරන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවෝ අත්ූපනායක ධර්ම කියන කලින් මේ ලෝකයේ මේ පොඩි හාමුදුරුවෝ පාසක පාසිකාවෝ අපි හැමෝම විතරක් නෙවෙයි තිරිසන් සත්ත්ව දෙවියෝ බ්‍රහ්මයෝ ලෝකික සියලුම දෙනාගේම ස්වභාව හතරක් කියනවා. මොකක්ද ස්වභාව හතර? කිසිම වෙනසක් නැතුව සියලු සත්වයන්ගේ ස්වභාව හතරක් තියෙනවා. පළවෙනි එක තමයි සුඛකාම. සුඛකාම කියන්නේ මොකක්ද? සැපයට කැමති. අපි හැමෝම ඉන්නනේ නේද? අපි හැමෝම සැපට කැමති. අකමැති මොකටද? දුකට අකමැති. දුක්ඛ
පටික්කුලා. අපි දුක් විඳින්න කැමති නැහැ. ඒක පිළිකුල් කරනවා. ඔන්න ලක්ෂණ දෙකයි. ඊට පස්සේ තවත් ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද්ද? ජීවිතුකාම අමරිතුකාම. ජීවත් වෙන්න කැමති. අපි හැමෝම කිසිම ભેදයකින් තොරව ජීවත් වෙන්න කැමති. අකමැති මොකද? මැරෙන්න අකමැති. අමරිතුකාම. නොමැරීම තමයි කැමැත්ත තියෙන්නේ. මැරෙන්න කැමැති. ඒතර මේක පොදුවේ සියලු සත්‍යයන් ಜಾති ආගම් කුල ගෝත්‍ර භේදයකින් තොරව හැමෝටම බලපාන ධර්මතාවය. බුදුහාමුදුරන්නේ එතන තමයි ස්පර්ශ කරන්නේ. එතන තමයි උඩට ගන්න හදන්නේ. උන්වහන්සේ එතනින් මේ අයට ධර්මයේ කියලා දෙන්න හදනවා. ඉස්සෙල්ලාම බුදුහාමුදුරු දේශනා කරනවා අත්ූපනායක ධර්ම පදනම් කරගෙන පෞවලින් වැළකෙනවා. කොහොමද ඒක කියන්නේ? දැන් අපි දන්නවා සත්තු මරනවා, හොරකම් කරනවා ආදී ක්‍රියාකාරකම් කරන කයින් කරන වැරදි තියෙනවා. මූලිකව කයින් කරන වැරදි කීයක් තියෙනවා? 3යි. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධය හැසිරීම. වචනයෙන් කරන වැරදි 4යි. මොනවාද? බොරු කීම, කේලම් කීම, පරස වචන කීම, හිස් වචන කීම. දැන් කවුරු හරි කෙනෙක් ඔයත් අඳිනවා. ඇයි සත්තු මරන්න හොඳ නැත්තේ? කියලා නේද? එතකොට අපි සාමාන්‍ය බෞද්ධ පසුබිමේ හැදිච්ච අය නිසා අපි කියන්නේ මොකක්ද? සත්තු මරණ එක පව්. නේද? සත්තු මරණ එක පව්. එහෙනම් අපි මරන්නේ. දැන් ඒක හැමතැනම හැමෝටම පිළිගන්න පුළුවන් කතාවක් නෑ. ඇයි? සමහර ආගම් වල දෙවියන්ගේ නාමයෙන් සත්තු මරන්න පුළුවන්. නේද? ආඥා කරලා ඉවර වෙලා තමන්ගේ පැවැත්මට කියලා ආහාරයට කියලා හරි සත්තු මරනවා. එහෙනම් පින පව කියන එක ඒ ආගම් වලට අනුව සාපේක්ෂ දෙයක්. සමහර ආගම් වල සත්තු මරණ එක පව් නෙවෙයි. සමහර ආගම් වල සත්තු මරණ එක පව්. ඒතර සත්තු මරණ එක පව් නෙවෙයි කියලා පිළිගන්න ආගමිකයන් පිරිසකට කොහොමද සතුන් මරීමෙන් වළකින්නේ කියලා කියන්නේ? පව් කියලා කියන්නේ. මොකද යාළුවෝ කියන්නේ මොකක්ද ඒක පිටක්. ගියක් වුණොත් ඉන්නේ කිව්වෙල එහෙම කරන්නේ නේද? ඒ වගේ දේවල් තියෙනවා. එයා හිතන්නේ මේක සුබ දෙයක්, හොඳ දෙයක් කියලා. එතකොට කොහොමද එවන් කෙනෙක් සත්ව ඝාතනයෙන් වළක්වන්නේ? ආන්නේකට තමයි අත්ූපනායක ක්‍රමෙන් පාවිච්චි කරන්නේ. එය ආචිල සීයලා අම්මල තාත්තලා පොඩි ළමයි වැරදි කරනකොට පාවිච්චි කරන්න ඕන අත්ූපනායක ක්‍රමය. සත්තු මරන්නේ පාමුතේ කියලා කිව්වනම් ඇයි කියලා අහනවා. එතකොට අම්මලාට දෙන්න උත්තරේ පව් කියලා. ඊට පස්සේ පව් කියන්නේ මොකක්ද කියලා හෙව්වොත් කරවා ගන්නවා පඬිතු වචන කතා කරන්නේ නැතුව කියලා. අර ඒක ගහලා පෙරලා ආයි ප්‍රශ්න අහන්න නවත්තනවා. ඒකනේ ගොඩක් වෙලා කරන්නේ. කියන දේ කරනවා ආයි තව තර්ක කරන්නේ නැතුව කියලා. එහෙම වළක්වනවා. නෑ අත්ූපනායක ක්‍රමයට ගන්න. මොකද්ද? මෙන්න මෙහෙම කියනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා. අත්ූපනායක ක්‍රමයට අනුව සතුන් මැරීමෙන් වළකින හැටි. කොහොමද? මම මේ ලෝකේ ඉන්න කාගෙන්වත් මරුන් කන්න කැමති නෑ. එහෙමනේ නේද? තමන් උපමාවක් ගන්නවා. මම කාගෙන්වත් මරුන් කන්න කැමති නෑ. ඉතින් ඒ වගේම තමයි. මොකද? මගෙන් මරුන් කන්න අනිත් අය කැමතිත් නෑ. එහෙනම් මං අකමැති දෙයක් මං අනිත් අයට කරන්නේ කියලා අන්න ප්‍රාණඝාතයෙන් බලන්න. එතකොට සත්තු මරණය සම්බන්ධයෙන් උත්තරන්නේ මං කාගෙන්වත් බුද්ධි ගන්න කැමති නැහැ, කාගෙන්වත් කායිකව හිංසාවකට ලක් වෙන්න කැමති නැහැ. ඒ වගේ තමයි මගෙන් බුද්ධි ගන්න, මගෙන් කායික හිංසාවට පීඩාවටපත් වෙන්න කවුරුත් කැමති නැහැ. ඒ නිසා මං කාටවත් ගහන්නේ නැහැ. කාටවත් කායිකව රිදවන්න යන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න. අන්න එක සතුන් මරණ එතකොට මේ අපොඩි ළමයින්ට කියනවා නේ. අහන්න පුතේ කවුරු හරි ඇවිල්ලා ඔයාව මරණවට කැමතිද?
ඔයාගේ අණු කඩනවට, කකුල් කඩනවට, අත් කඩනවට කැමතිද? නෑ. ඒ වගේ තමයි ඔයා මරණ සතක් කැමති නෑ. ඔයාගේ මරුන් කන්න. ඒ නිසා ඔක කරන්න එපා. දැන් ඔයා ඔය මරන්නේ කවුරු හරි පැටවුන්ගේ අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයා ඒ අම්මා මැරුවොත් ඒ පැටවුන්ට කන්න දෙන්නේ නැහැ. දැන් ඔයාගේ අම්මා විදිහට කවුරු හරි කෙනෙක් වෙයි මාව මැරුවොත් ඔයා කොහොමද කන්නේ? ඔයා කොහොමද ජීවත් වෙන්නේ? ඒ විදිහටයි කියලා දෙනවා පුංචි ළමයිට. එතකොට තර්කයකින් තොරව යාකට පිළිගන්නවා. ඇත්තනේ නං. මම කැමති නෑනේ. මම කාගෙන්වත් විදුම් කන්න, කාගෙන්වත් පීඩාවටපත් වෙන්න. එහෙනම් මම අකමැති නරක දේ අනිත් අයට කරන්න හොඳ නෑ කියලා. අනේ සීලේ පිළිත සංවර වෙනවා. ඒක අත්උපනායක ක්‍රමයට අනුව ප්‍රාණඝාතයෙන් වැළකෙන හැටි. ඉතින් ඒ විදිහට තමයි අනිත් ඒවා. කොහොමද අනිත් ඒ හිතන්නේ? මම මගේ දේවල් අනිත් අය විසින් හොරකම් කරනු ලබනවට කැමති නැහැ. නේ? එහෙමනේ. අපි හොරකම් කරනවට කවුරුත් කැමතිද? අපි කවුරුත් කැමති නැහැ. ඒ වගේම මා විසින් අනිත් අයගේ දේවල් හොරකම් කරනවාට ඒ අය කැමති නැහැ. ඒ හින්දා මම හොරකම් කරන්නේ කියලා අදිස්ථාන කරනවා. ඊළඟට මම කාගේවත් කාමක ක්‍රියාකාරකම් තුළින් පීඩාවටපත් වෙන්න කැමති නැහැ. ඒ වගේම මගේ කාමක ක්‍රියාකාරකම් නිසා පීඩාවටපත් වෙන්න අනිත් අය කැමති නැහැ. එහෙනම් මම කාමයේ වරදව හැසිරෙන්නේ නැහැ. අන්න එහෙම හිතලා අර කයින් වෙන වැරදි වලින් බලන්න. ඊට පස්සේ මොකද කරන්නේ? වචනින් වෙන වැරදි හතරක් තියෙනවනේ. මොකක්ද? පළවෙනි බොරු කියන. කොහොමද හිතන්නේ? මම කාගේවත් බොරු වලින් රැවටෙන්න කැමති නැහැ. එහෙමනේ අපි හැමෝම නේද? එක එක්කෙනාගේ රැවටෙන්න අපි කැමති නැහැ. ඒ වගේම මගේ බොරු වලින් රැවටෙන්න අනිත් අය කැමතිත් නැහැ. ඒ හින්දා මම කාටවත් බොරු කියලා කවුරුවත් රවට්ටන්නේ නැහැ. ඊට පස්සේ මම කාගෙන්වත් බැනුම් අහන්න කැමති නැහැ. පරුස වචන අහන්න කැමති නැහැ. ඒ වගේම මගෙන් බැනුම් අහන්න පරුස වචන අහන්න අනිත් අය කැමති නැහැ. ඉතින් මං කාටවත් බැනලා චිත්ත පීඩාවල් ඇති කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මම කාගේවත් කේලම් අහා ඉන්න කැමති නැහැ. ඒ වගේ මගේ කේලම් අහන්න අනිත් අය කැමතිත් නැහැ. ඉතින් මං කේලම් කියන එක කෙනා බිඳවන්නේ නැහැ. ඊළඟට මම වැඩ කර නැති ඒ හිස් ප්‍රලාප අහා ඉන්න කැමති නැහැ. ඒ වගේ තමයි මගේ හිස් වචන කතා අහන්න අනිත් අය කැමතිත් නැහැ. මම ඒකේ හිස් වචන කියන්නේ. ඔන්න ඔය විදිහට තමන් උපමාවට අරගෙන තමන් අකමැති නරකදී අන් අයට නොකර ඉඳීම තමයි අත්ූපනායක ක්‍රමයක සීල සමාදන් වෙනවා. ඔය සීලය තමයි සුගතිය යන උපකාරය. මතක තියාගන්න මැරිලා සුගතියේ යන්න ප්‍රධාන උපකාර වෙන්නේ මොකක්ද? සීලය. දානය නෙවෙයි. දානය නෙවෙයි. දානයෙන් කරන්නේ උපදින ආත්ම භාවය සුවපත් කරන එක. සීලයෙන් කරන්නේ හොඳ සුගතියක උපද්දවන එක. නේනම් මැරිලා සුගතියේ උපදින්න නම් හොඳට සීල් රකින්න. පන්සිල් වගේ පොයට අටසිල් දසසිල් ආදී උපෝසථ සීල් රකින්න පුරුදු වෙන්න ඕන. ඒක ජීවිතේට ගලප ගන්න ඕන. ඒ සීලයෙන් තමයි සුගතිය උපදින්නේ. හැබැයි ඔබ දන්නවා සුගතියේ ඉපදුනා මිනිස්සු දුක් විඳිනවා. නේද? දැන් මේ මනුස්ස සමාජයේ ගත මනුස්ස ලෝකයේ කියන්නේ සුගතිය. මනුස්ස සුගතිය. හැබැයි මේ මනුස්ස ලෝකේ සුගතිය නම් මනුස්ස ලෝකේ කොච්චර ඉන්නවද කුස පිරෙන්න කන්න කෑම ලැබෙන්න තියයි. නේද? හරියට අඳින්න වස්ත්‍රයක් නැති අය කොච්චර ඉන්නවද? ඉන්න හිටින්න ගෙයක් දොරක් නැති අය කොච්චර ඉන්නවද? ඒ වගේම නිසි අධ්‍යාපනයක් නැති අය කොච්චර ඉන්නවද? එච්චරද? නිතර දෙවිලේ ලෙඩ රෝග වලට ගොදුරු වෙන අය කොච්චර ඉන්නවද? ඒ විදිහට අප්‍රමාණ දුක් විඳින පිරිසක් ඉන්නවා මිනිස්සු අතර. එහෙම දුක් විඳින්න ප්‍රධාන හේතුව තමයි දානයේ අඩුපාඩු.
සීලේ බලෙන් කොහොම හරි මනුස්ස සුගතිය ඉපදුණා. හැබැයි දන් දීලා නැහැ සංසාරේ. දන් දීලා නැති නිසා සුගතියේ ඉපදුණා දුක් විඳින්න වෙනවා. අනේ ඒ නිසා කවුරු හරි කෙනෙක් හොඳට සිල් රැකෙමින් දන් දෙනවා නම් අන්නේ ඒ තැනත්තාගේ ජීවිතය සුවපත් වූ ආත්ම භාවයක පිහිටලා ඒ ජීවිතයේ සුවපත් වෙනවා. ඒ නිසා මතක තියාගන්නවා මන් දන් දීලා තියෙනවා, අඩපිළිවෙල 10ක් පූජා කරලා තියෙනවා, කඩන පින්නවක් කරලා තියෙනවා. ඒව හිතන්නේ තියහදන්නේ නැහැ. නේද? හොඳට සීලය ආරක්ෂා කරන. සීලෙන් කරන්නේ මොකද්ද? සීලය කියන්නේ සංවරය. ඒතකොට මේ සීල සංවරය ගත්තාම එකක් නෙවෙයි. විශේෂයෙන් අපි තේරුම් ගන්න ඕන එකක් තමයි පොයේට ඇවිල්ලා සීල් ගැනීම විතරක් නෙවෙයි. සීල් වර්ග 4ක් තියෙනවා. මොනවාද සීල් වර්ග 4? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තියෙනවා, ඉන්ද්‍රිය සංවර සීලය තියෙනවා, ප්‍රත්‍යසන්නිශ්චිත සීලය තියෙනවා, ආජීව පාරිශුද්ධ සීලය තියෙනවා. ඒ හැම සීලෙකින්ම අපි සංවර වෙනවා. සීලයෙන් කරන සංවර වීම තුළ මොකද වෙන්නේ? අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක කරන්නේ නැතුව ඉන්නවා. කෙලෙස් හිතට ආවහම ඒක පාලනය කරගන්න පුළුවන් කෙනෙකුට විතරයි අන්න හොඳ තැනක උපදින්න පුළුවන්. ඒක පාලනය කරන්න පුළුවන්කම තියෙන්නේ ඔය හතරාකාර සීලය පුරුදු කරපු කෙනෙක්ට විතරයි. එහෙම නැතුව පින්කම් කරපු පමණින්ම මතක තියාගන්න සුගතිය උපදින්න බෑ. ඇයි? හිත හදාගන්න තරම් දැනුමක් නැහැ. සීලමය දියුණුවක් නැහැ. දැන් හොඳම නිදර්ශන කතාව මොකක්ද? කවුද? ධර්මාශෝක රජු. නේද? ධර්මාශෝක රජු කොච්චර පින්කම් පිළිබඳ පුතක් මහාන කළා, දුවක් මහාන කළා, මොනුපුරක් මහාන කළා. රටවල් 7කට බුද්ධ ශාසනය පිටත් කරලා ධර්ම ප්‍රචාරකයෝ යවුවා. එතනින් නතරන්නේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මස්කන්ධ 84000 විදිහට පන්සල් 84000ක් අතවල කොච්චර පින්ද නේද? ධර්මාශෝක රජුගේ පින්කම් එක බලනකොට අපේ නැති නේද? අපි මොනවද කළේ දෙන්නේ කියලා. ඒකෝට එච්චර පින් කරපු ධර්මාශෝක රජුන්ට මැරෙන වෙලාවේ ශරීරයේ දාඩි දාන්න ආපුවාම ඒක දැකලා අදින මිනිස්සේ දහත් කොලේකින් පවන් සැලුවයි කියලා මොකද දුන්නේ? කේන්තියට. ඇයි? මානෙ හිතට ආවා. මං වගේ අධිරාජ්‍යයකට පවන් සලන්නේ බුලත් කොලෙන්ද කියලා. මානෙ එනකොට හිතට මොකද නැති වෙන්නේ? මානෙ හිතට එනකොට ඥානෙ නැති වෙනවා. කරන්න ඕන වැඩේ තේරෙන්නේ නැහැ. ඉතින් මේ මානෙ මෙයාට තරහ ගියා. තරහින් මැරුණා. බලන්න අච්චර වෙන්කරපු එකන සතියකට අර පුංචි සිතිවිල්ල නිසා දුගතියේ අපිපුරෙක් වෙනුදුනා කියලා. ආන්නේ නිසා මතක තියාගන්න. හිත හොඳට හදාගන්න පුළුවන්කම තියෙන සීලයයි භාවනාවයි එක්ක. ඒ සීල භාවනාවෙන් තමයි අපේ ජීවිතය සුගතියට යවන්නේ. ඊට පස්සේ දානයෙන් තමයි සුගතියේ ජීවිත සුඛිත මුදිත කරන්නේ, සපවත් කරන්නේ. අන්න ඒ නිසා බුදුහාමුදුරු මේ වේලුද්වාරීය බ්‍රාහ්මණයන්ට එයාලත් ඇහිවිත් මැරෙන දිව්‍ය ලෝකෙ නේද? ඒ නිසා තමයි මේ සීලයේ අගය ඉස්සෙල්ලම ඉස්මතු කරන්නේ. එතකොට මේ සීලය නිවන් දකින්න උපකාර වෙනවා කියලා කෙලින්ම කියන්නේ නැතුව කිව්වේ කොහොමද? අපි අකමැති දේවල් අපි අනිත් අයට නොකරෙමු. ආන්නේ විදිහට අත්ූපනායන ක්‍රමයයි පැහැදිලි කරන්නේ. දැන් මොන අත්ූපනායක ධර්ම විදිහට ඔයත් දැනගත්ත කයින් වචනයෙන් කරන වැරදි තමා උපමාවට අරගෙන අනිත් අයට නොකර සිටී. ඊට පස්සේ කියලා දෙනවායි කියලා කිව්වේ මොකක්ද? ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය. වැඩිම අහලා ත්‍රිකෝටික පාරිශුද්ධ මානසය නේද? ත්‍රිකෝටි කියන්නේ මොකක්ද? ත්‍රි කියන්නේ තුනටනේ, කෝටි කියන්නේ කෙලවරව. පැති කියන එක. පැති තුනකින් පිරිසිදු වෙච්ච සීලය. එතකොට අපි සීල් රකින්න ඕන පැති තුනකින් පිරිසිදු වෙන විදිහ. ඒක තමයි ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය වෙන්නේ. මොකද්ද පැති තුන? පළවෙනි පැත්ත තමයි තමන් වැරදි වලින් වළකින එක.
දෙක තමයි අනිත් අයව වළක්වන එක. අනිත් අය වළක්වන එක. තුන මොකද්ද? තුන තමයි ඒ වැරදි වලින් වැළකීමේ අගය කියන එක. වැළකීමේ අගය කියන එක. ඔන්න කාරණා තුන. තමන් වැරදින් වළකින්න ඕන, අනිත් අය වරදින් වළක්වන්න ඕන. එහෙම වැළකීමේ වටිනාකම කියලා දෙනවා. දැන් උදාහරණයක් ගන්න ප්‍රාණඝාතය. තමන් සත්තු මරණයකින් වළකිනවා. ඒක එක පැත්තක්. එච්චරක් ඇත්ත. තමන් සත්තු මරන්නේ ඇයි යටිපට කරලා අනිත් අය හදාගෙන කියලා අහක බලන් ඉන්න බෑ. නේද? අපේ දෘෂ්ටිමානයි කවුරු හරි කෙනෙක් සතෙක් මරනවා නම් අපට පැහැදිලිව ඒකට මැදිහත් වීමට හැකියාවක් තියෙනවා නම් අපි ඒක මැදිහත් වෙන්න ඕන. අහක බලන් යන්න බෑ. දැන් අපි දන්නවා සමහර ඒවා වළක්වන්න බෑ. නේද? දැන් පාකිස්තානයේ ඉන්දියාවල ගහගන්නවා. අපි නීති වල ලේකනවා කන්න. ඒව නවත්තන්න බෑ. හැබැයි ඔබේ ගෙදර ඉන්න පුතා හරි මොනුපුරා හරි මිනිබිරිය හරි කවුරු හරි කෙනෙක් සතෙක් මරන වෙලාවකට අර අතුරුවනායික ක්‍රමයට ඒක වළක්වන්න බැරිද? පුළුවන්. අන්න එහෙම වැළැක්වේ නැති වුණොත් අනේ ඉතින් පොඩි එකානේ ලොකු නාම යාම තේරුම් අරගෙන නවත්ත ගන්න නැත්නම් අපි ඕගිය දෙන්න ඕනේ නැහැ. ඊළ මග හැරලා හිටියොත් මොකද වෙන්නේ? ඔබේ සිල් හිල් වෙනවා. සිල් හිල් කරගන්නේ නැතුව ඉන්න ඔබ දැනගන්න ඕන. එහෙමනම් මොකද කරන්න ඕන? අනිත් අය වරද කරනකොට ඒකෙන් ඔබේ වට්ටමින් එහෙම මනස් ගන්න පුළුවන් වෙනවා. උපසම්පදාන වෙන්න පරාජිතත්වය. එතරම් භයානකයි. ඒ නිසා වරද කිසි ලෙසකින්වත් වර්ණනා කරන්නේ නැතුව මොකද අගයන්න ඕන? වරදි වැළකීම. හරිම හොඳයි. මම බලාගෙන ඔයාට ගහන්න හැකියාව තියෙද්දි ගහන්න නැතුව ඉවසගෙන හිටියා. කොච්චර වටිනවද? ඔයාට මොනනම් එක සැරේ නරඹනවා අර මිනිස්සු මරලා දාන්න තිබ්බා. එහෙම නැත්නම් මදුරුවා මරලා දාන්න තිබ්බා. ඔයා මරුවේ නැහැ. හරිම හොඳයි කියන්නේ. දැන් මොනනම් අපි හිතමු මෙහෙම. දැන් කවුරු හරි කෙනෙක් උදේ පාන්දර টয়ලට් එකට යනවා. බාත්රූම් එකට යනවා. බාත්රූම් එකේ දැන් මොන කමෝඩ් එකේ කූඹියෙක් වැටිලා වතුරේ දඟලනවා. නේද? දැන් ඔන්න කාට හරි ඕනනම් මොකද උදේ පාන්දරම අපේ දානයක් දෙන්න පුළුවන්. නේද? මොකද කරන්නේ? මොකද টয়ලට් බ්‍රෂ් එක හරි දාලා කොල කෑල්ලක් හරි දාලා අර කූඹියට ගොඩේ උදව් කරන්නේ. කොච්චර දෙයක්ද? අන්න ඒක කියලා දෙන්න ඕනේ. එහෙම දැක්කොත් බේර ගන්න ඒක හරි වටිනවා කියලා දෙන්න ඕනේ. සමහර වෙලාවට කරන්නේ. ඉතින් ඔය බේර ගන්න හදිසි මේ හිතෙන්නේ නැහැ හදිසියෙ නිදුවන්නේ. ඒ හදිසියෙ වැඩි කම මෙයා මොකද කරන්නේ? කූඹියාට විශේෂ හැකියාවල් හිතින් මවල දෙනවා. කූඹිය කියන්නේ ඕන වතුරක පීන ඉන්න පුළුවන් අය. ඕන සැරදිය පහරක කොහේ හරි ගිහිල්ලා එල්ලිලා ඉන්න පුළුවන් අය. මට අස්සෙන් වෙංගල කොහේ හරි ගිහින් එල්ලිලා ඉන්න තෑවිය අර කූඹිය අස්තර වෙනකොට ෆ්ලෂ් කරනවා. නේද? ඒක තමයි ගොඩක් ලාභ ආන්න බලන්න. ඒතකොට එහෙම ඒවා දකින්නකොට ඒකෙන් වළක්වනවා. මරණයෙන් වළක්වනවා වගේම ඒ වැළකී සිටීමේ අගය කියලා දෙනවා නම් ආන්න එයා ත්‍රිකෝටික පාරිශුද්ධ සීලයෙන් යුක්තව ප්‍රාණඝාතයෙන් වැළකීම හොඳින් කරා වෙනවා. ඒතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම තුන් පැත්තකින් කරනවා නේ ත්‍රිකෝටික පාරිශුද්ධ සීල. මොකද තුන් පැත්ත සතුන් මරන්නේ මරවන්නේ නැහැ. ඊට පස්සේ නොමරා සිටීමේ අගය කියනවා. ඊට පස්සේ හොරකම් කරන්නේ කරවන්නේ නැහැ. හොරකම් නොකර සිටීමේ අගය කියනවා. කාමයේ වරදව හැසිරෙන්නේ හසුරුවන්නේ නැහැ. නොහසුරී සිටීමේ අගය කියනවා. බොරු කියන්නේ කියවන්නේ නැහැ. නොකියනා සිටීමේ අගය කියනවා. පරුස වචන කියන්නේ කියවන්නේ නැහැ. නේද? නොකියා සිටීමේ අගය කියනවා. දැන් සමහර වෙලාවට බොරු කියන්නේ අනිත් අය ලවා කියවනවා. නේද? බොරු උගන්වනවා. දැන් විශේෂයෙන් ඉස්කෝලවල ඉන්ටර්වියුස් වලට යනකොට ළමයි මේ උගන්වලා යවන්නේ. නේද? ආනන්දේ වගේ.
එතකොට එහෙමද කියවන්නේ නැහැ. නොකියන සිටින අගේ කියනවා. අන්න වරද කවුරු හරි වරදක් නොකර ඉන්නවනම් ඒක අගේ කරන්න ඕන. අනේ වාට ඒ වරද කරන්න අවස්ථාවක් ලැබිලා තියෙද්දි ඔයාට කරේ නැහැ කියලා එහෙම අගයන්න ඕන. ඔන්න ඔය විදිහට ගත්තාම ඔය කියන කයින් වචනින් කරන වැරදි තුන් පැත්තකින් ආරක්ෂා වෙන විදිහට කළොත් ඒක ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය. සීලය කියන්නේ ෆවුන්ඩේෂන් එක. සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤාචාරය. එහෙම ප්‍රබල සීලයක්. ඔය කියන ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය කියන්නේ හැම පැත්තෙම බලවත් සීලයක්. අන්නේ සීලය උපකාර වෙනවා මොකටද? සමාධිය සඳහා. සීලය කුමක් සඳහාද කියලා බුදුහාමුදුරන්ගේ විමසනකොට බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සීලය සමාධිය සඳහා. සමාධිය කියන්නේ මොකද? මානසික ඒකාග්‍රතාව. කිසියම් අරමුණක් දිහා එකඟ සිතින් බලන්න පුරුදු වෙන ගතිය තමයි සමාධිය. ඒතර සමාධියෙන් අරමුණ දිහා බලනකොට ඒ අරමුණට ලං වෙලා බලනකොට තේරෙනවා ඒ අරමුණේ හැබෑ ස්වභාවය. සමාහිතෝ යථා භූතං පජානාති. හිත තැන්පත් වෙනකොට තමයි හරියට පේන්නේ. දැන් මේ කැරගෙන ෆෑන්ස් වල තටු වල දූවිලි තියෙන්න පුළුවන්. නේද? ඉතින් કોઈ දූවිලි දකින්න ඕන නම් මොකද කරන්නේ? කැරගෙන එක නවත්තන්න. කැරගෙන නැවතුනොත් තමයි දූවිලි තියෙන බව පේන්නේ. පෙනුනොත් තමයි මේ දාන්නේ ඉතින්. සමහරව පිළිපිලි පිය දාන්නේ නේද? ඔය ආග බලන්න ඉන්නවා. නමුත් පෙනුනොත් පිය දාන්න හිතෙනවා හරියට කෙනා. අන්න ඒ වගේ අපේ හිතේ තියෙන කෙලෙස් පේන්නේ සමාධිමත් වූ හිතක. එතකොට අර විදියට සමාධිය ඇති කරගෙන හොඳට විදර්ශනාවලින් අරමුණු දිහා බලනවා. හිත තුල ඇති වෙලා නැති වෙලා යන සිටිවිලි දකින්න. ඒ හැම සිටිවිල්ලක්ම මොහොතක් පාස ඇති වෙලා නැති වෙලා යනවා නම් ඒක අනිත්‍යයි කියලා වටහා ගන්නවා. එහෙම ඇති වෙලා නැති වෙලා යන එක Tamanට ඕන විදිහට පාලනය කරන්න බැරි නම් ඒක අනත්තයි කියලා වටහා ගන්නවා. එවන් දේවල් වලට තණ්හාවෙන් බැඳුනොත් වෙනස් වෙලා යන ඒවා නොවෙනස්ව තියාගන්න උත්සාහ කළොත් අසාර්ථක උත්සාහය අවසාන ඵලය දුකයි කියලා තේරුම් ගන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ තේරෙනකොට පංචස්කන්ධයට තියෙන හැඟීම් දුරු වෙනවා. මේක මෙච්චර කාල මමය මගේ මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටිය ඒ සංඥාවල් හැඟීම් මඤ්ඤණාවල් නැති වෙලා යනවා. එතකොට මේ මඤ්ඤණාවල් නැති වෙනකොට මොකද වෙන්නේ? සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනකොට ඒහා බැඳුන විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුනක් නැති වෙනවා. ඒතර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන නැති කරපු එකනා කවුද? සෝවන් ඵලයටපත් වෙච්ච කෙනා. අන්න සෝවන් ඵලයටපත් වුණොත් විතරයි සහතික කරලා කියන්න පුළුවන්. මොකක්ද? මම නම් මැරිලා අපාය යන්නේ නැහැ කියලා. නේද? මැරිලා අපාය යන්නේ නැහැ කියලා සහතිකය දෙන්න පුළුවන් ඉතින්දී. අපි දැන් මේ කොච්චර දේව කරත් මැරිලා කොහේ යයිද කියලා අපි දන්නේ. ඒ නිසා සෝවන් වෙන්න මේ භාවයේ ඉවත් පුළුවන් තරම් අපි වෑයම් කරන්න ඕන. ඉතින් මේ සෝවන් ඵලයටපත් වෙච්ච එක්කෙනාට පිළිපෙන අංග තියෙනවා හතරක්. ඒවට කියන්නේ සෝතාපට්ටි අංග කියලා. මොනවද? සෝවන් ඵලයටපත් වෙච්ච කෙනා බුදුහාමුදුරුවෝ කෙරෙහි අප්‍රමාණ වූ ප්‍රසාදයකින් කටයුතු කරනවා. බුද්ධේ අවෙච්ඡප්පසාදීන සමන්නාගතෝ හෝති. සෝවන් වෙච්ච කෙනා ධර්මයේ කෙරෙහි අප්‍රමාණ ප්‍රසාදයකින් කටයුතු. ධම්මේ අවෙච්ඡප්පසාදීන සමන්නාගතෝ හෝති. සංඝයා වහන්සේලා කෙරෙහි මුසල් වෙන පැහැදීමකින් යුක්තයි සෝවන් කෙනා. සංඝේ අවෙච්ඡප්පසාදීන සමන්නාගතෝ. ඒ විතරක් නෙවෙයි අරිය කන්තේහි සීලේහි සමන්නාගතෝ. ආර්යයන් කැමති සීල රාතන් වහන්සේලා රකින්න විදියට සීල් රකින්නවා. කිසිම ලෙසකින් තමන් රකින්න සීලය පළුදු කරගන්න නැතුව කඩා බිඳගන්නේ නැතුව පිළිසිදුව අර කියන ත්‍රිකෝටික පාරිශුද්ධ ක්‍රමයට සීල් රකින්න. මෙහිම සීල් රකින්න කෙනෙක් අතින් කයින් වචනින් වැරදි වෙන්නේ නැහැ. ඒ කියන්නේ දුස්සීල වෙන්නේ නැහැ. ඒක දුස්සීල වෙන්නේ නැහැ කියන්නේ මොකක්ද? එයා මැරිලා දුගතිය යන්නේ. දුගතිය යන්නේ නැත්නම් කොයි දුගතිය?
සුගති මේ විතරමයි. ඒ උපරිම ආත්ම හතයි. ඒ හත ඇතුළතදී එයා ඒකාන්ත වශයෙන්ම නිවනින් නිවි සැනසෙනවා. ආන්නේ ඒ විදිහට බුදුහාමුදුරුවෝ මේ වේලුද්වාරයේ බ්‍රාහ්මණයන්ට කරුණ කිව්වා. එහෙම කිව්වහම යාළුවට හරියට පැහැදුනා. ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති වුණා. පැහැදිලි මේ බ්‍රාහ්මණී බුදුහාමුදුරුවෝ ඇවිල්ලා වැඳගෙන කියනවා අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම. බුදුහාමුදුරුවෝ හරිම අපූර්වයි. සේයථාපි භෝගෝතම නික්කුජිතං වා උක්කුජ්ජේය. හරියට බුදුහාමුදුරුවනේ යටිකුරු කරලා තියෙන දෙයක් උඩු අතට හරවල පෙන්නවා වගේ. පටිච්චන්නං වා විවරේය. වහලා තියෙන එකක් විවෘත කරලා පෙන්නවා වගේ. මූල හස්සවා මග්ගං ආචික්කේය. මං මුලා වෙච්ච කෙනෙකුට යන්න ඕන පාර කියලා දුන්නා වගේ. අන්ධකාරේවා තේන පජ්ජෝතං ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති. ඇස් ඇති අය අන්ධකාරයේ ඉන්නකොට තෙල් පහනක් දැල්වලා රූප බලන්න එළිය දුන්නා වගේ. ඔබ වහන්සේ එක එක විදියට මේ ධර්මය අපිට කියලා දුන්නා. ඒ හැම ක්‍රමයකින්ම කියලා දුන්න ධර්මය අපට වැටහුණා. බුදුහාමුදුරනේ අද ඉඳලා අපි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යන උපාසකයෝ බවට පත් වෙනවා කියලා ඒ බ්‍රාහ්මණ පිරිස උපාසක භාවයේ පිහිටියා කියලා සූත්‍රාවසානයේ සඳහන් කරලා තියෙනවා. මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන බුදුහාමුදුරු වැඩ සිටියේ කොසල් දනව්වේ වේලුද්වාර ග්‍රාමයේ. ඒතර කොසල් දනව්ව රජ කළ රජුරුවන්ගේ සම්පූර්ණ නම මොකක්ද? පසේනදී කොසල්. සංස්කෘත නම මොකක්ද? ප්‍රසේනටි. මේ සූත්‍ර දේශනාව පුරාවටම ඉස්මතු වෙන ප්‍රධාන කාරණා තුනක් මම කියුවා. මොකද කාරණා තුන? පළවෙනි එකම අත්ූපනායක ධර්ම. තමන් උපමාවට අරගෙන කයින්වි වචනයෙන් වෙන පව් වැරදි වළක්ව ගන්න හැටි තමයි ඒකෙන් කියන්නේ. ඒ කියන්නේ එහෙම කය වචනේ සංවර කරගෙන සිල්වත් වෙන්න. එහෙම සිල්වත් වුණාම සුගති උපදින්න පුළුවන් කියන එක ඒකෙන් අදහස් වෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ මොකක්ද? ත්‍රිකෝටික පාවිශුද්ධ සීලය. තුන් පැත්තකින් පිරිසිදු කරගන්න සීලය. මොකද්ද තුන් පැත්ත? ප්‍රාණඝාතය ගත්තොත් මොකද්ද පැති තුන? සත්තු මරන්නේ නැහැ, මරවන්නේ නැහැ, නොමරා සිටීමේ අගය තියෙනවා. අනිත් අයට පුළුවන් තරම් කරලා කියලා දෙනවා. ඒක සංනිවේදනයක්. කටවාගෙන ඉන්න හොඳ නැහැ. සත්තු මරණ අය දැක්කම ඒක වළක්වලා ඒ වගේ දේවල් නොකර ඉඳීමේ වටිනකම කියලා දෙනවා. අන්න එතකොට තමයි යන්නේ සීලය පිරිපුන් ශක්තිමත් සීලයක් වෙන්නේ. ඒ ශක්තිමත් සීලය පදනම් කරගෙන සමාධිය දියුණු කරලා විදර්ශනා උපදවාගෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුනී කරගත්තාම නැති කරගත්තාම සෝවන් ඵලයටපත් වෙන්න පුළුවන්. සෝවන් වෙච්ච අය මරණින් පස්සේ අපාය යන්නේ නැහැ. සහතික කරු කියන්නේ. ඒතරේ සෝවන් ඵලයටපත් වෙච්ච එක්කෙනා තුළ තියෙන ආවේනික ලක්ෂණ හතරයි. ඒකට කියන සෝතාපට්ඨීය අංග. මොනවාද? බුදුහාමුදුරු කෙරෙහි අප්‍රමාණ පැහැදීම තියෙනවා. ධර්මයේ කෙරෙහි අප්‍රමාණ පැහැදීම තියෙනවා. සංඝයා කෙරෙහි අප්‍රමාණ පැහැදීම තියෙනවා. අරියකන්ත සීලේ උත්තර. එහෙම පැහැදීමෙන් ඉන්න කෙනෙක් සිල්වන්ත කෙනෙක් අතින් කයින් වචනින් වෙන වැරදි වෙන්නේ නැහැ. එහෙම වැරදි නොවන අය මරණින් පස්සේ දුගතිය යන්නේ. යනවා නම් යන්නේ සුගතිය විතරයි. ඉතින් බලන්න නිකම්ම මැරිලා සංසාරේ මේ සුගතිය උපදින්න කොහොමද කියලා අහපු ප්‍රශ්නයට උත්තර තිරසාර විසඳුමක්ද බුදුහාමුදුරු ලබා දුන්නේ. සසර ගමන කෙටි කරගෙන සුගතියට යන ක්‍රමයයි උන්වහන්සේ වේලුද්වාර සූත්‍රය ඇසුරෙන් අපිට කියලා දුන්නේ. ඉතින් ඒ අනුව අපේ ජීවිතය හැරවක් අස්වා ගන්න ඔබ වෑයම් කරන්න. ඒ සඳහා අපි මම දෙනාටම මේ සූත්‍ර දේශනාව උපකාරයක්ම වේවා කියලා ඉතිස්කේ ප්‍රාර්ථනා කරනවා. ආඛා සද්ධා ච බුම්මඨා දේවානාගා මහින්ද
දීලා පුඤ්ඤං තං අනුමෝදිत्वा දිචන්දරාගර දෙමාපියන් වහන්සේට ආශිර්වාද කරමින් සිත ප්‍රාර්ථනා කරමින් ඒ වගේම තේන කරොජු ඉසිනිරොජු කියන ධර්ම දෙකක් ඒ තමයි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන දායකත්වයේ දරනු විහාරාධිපති අතිපූජනීය අනුනායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනු කුලමන සමිතිය සහ දායක සභාව හැම දෙනාට සහභාගී වෙච්ච ඔබ හැමෝටම ආශිර්වාද කරනවා. ඉතින් පින්වත් සියතරොජු මහත්මයාගේ ඒ සිතන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල එලෙසින් ඉෂ්ට වේවා කියන කවුරුසාර රැස් කරගත් උදාාරතර කුසල ශක්තිය පින්වත් ඔබ හැම දෙනාගේම ඒ වගේම දායකත්වයේ දරන පින්වතුන්ගේ පරලෝකසපත් සියලු ඥාතීන් අනුමෝදන් කරමු. මේ විහාරස්ථාන සම්වර්ධනය කිරීමේලා පුරෝගාමී කටයුතු කරලා භාව ප්‍රාප්ත යම් දායක කාර්යාදී පිරිසක් විසින්නම් ඒ හැමකට පින් පවරමු. සියලු දෙනා සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මි ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ලෝකයන් සම්බුදු ශාසනයන් සුරකින්න සියලු දෙවි රාජ සුරීදරු සිටින සියලු දෙවි රාජ මණ්ඩලවලට පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙනවා. දායකත්ව සම්පත්ති සිද්ධියා මේ උදාාරතර කුසල ධර්මයන් අනන්ත ආශිර්වාදයෙන් ඔබ අපි හැම දිනාටම සියලු සංසාරික දුක් හැන්ගෙන් ඈතරව ලැබෙන අමා මහ නිවන් සුවපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. වෙනදාන්න අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග උත්සවබාධායතනයේ අධිපති අමිත් මහත්මයා චල පවුලේ පින්වත් පිරිස සබ්ද විකාශන සඳහා අපිට විශේෂයෙන්ම සහනදායි මිලක දායකත්වයේ ලබා දෙනවා සිප්ම හෝල්ඩින් ආයතනයේ අධිපති කමින්ද සිරිත් කුමාර මැතිතුමා ඇතුළු එම කාර්ය මණ්ඩලය ඒ හැම දිනකටම පුණ්‍යානුමෝදනා පළ කරනවා. අපේ විහාරස්ථානයේ අවුරුදු 29ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන අපේ ගුරු දේවෝත්තම අනුනායක මහානායකපාණන් වහන්සේගේ සංකල්පයක් මත නමුක්කන සිද්ධාර්ථ නායක හඳුරන් වහන්සේගේ සුරතින් රචිත අපේ විහාරස්ථානයේ පිළිබඳව දැක්වෙන පුංචි කිරිබෙහෙර ගීතය ඔබ හැමදෙනාටම සරවණය කරන්නට මේ අතරතුර අපි අවස්ථාව සලසනව හැමදෙනාම එය ශ්‍රවණය කරලා ගෞරවනීය නායක හඳුරෝ ධර්මාසනයෙන් පිටත වැඩම කරනතුරු හැමදෙනාම කොහොම වාඩි වෙලා ඉන්න පුංචි සංග්‍රහයකුත් තියෙනවා. හැමදාටම කාර්යාලයේ ඉදිරිපිට අපේ සංග්‍රහයක් සූදානම් කරලා තිබෙනවා. එයත් දුක් විඳින හැටියට මතක් කරනවා. ජූනි මාසේ 14 වෙනි දෙවනි සෙනසුරාදා මාසික ධර්ම දේශනාව සඳහා වැඩම කරවනු ලබන්නේ චිරස්ප්‍රසිද්ධ ධර්මරාජික උදුදුම්බර කාශ්‍යප නායක හඳුරන් වහන්සේ. ජූනි මාසේ 14 වෙනි සෙනසුරාදා සවස් 5ට
වැඩම කරවනු ලබන්නේ උඩුදුම්බර කාශ්‍යප නායක හඳුරන් වහන්සේ ඒකතහ ඔබට දැනෙන හැටියට මතක් කරනවා එදින සමත දෙකේ සහතරයි කියලා විශේෂ මාසික භාවනා වැඩසටහන පවත්වනවා ඒකතහ සහභාගී වන හැටියට ධර්මදනාතම ආරාධනා කරනවා දැන් සංග්‍රහය දුක්ඛ විදින හැටියට හැමෝටම ආරාධනා කරනවා මේ මාස 3 වෙනිදා උපන්දිනය සමග අපේ රොද්රිගෝ මහත්මයාට මේ මාස අපේ 3 වෙනිදා උපන්දිනය සමග ඉන්ද්‍රාණි රොද්රිගෝ මෑණියන්ට මේ මාස 18 වෙනිදා උපන්දිනය සමරන සිල්ප රොද්රිගෝ අපේ රොද්රිගෝ මහත්මයාට නිදුක් නිරෝගී සුවපත්භාවය අපි වෙනකට ආශිර්වාද කරනවා අද පින්කම මෙතින් සීමාවටපත් වෙනවා අනතනාතම විහාරස්ථානයේ කුංචි පිළිවෙල ගීතය ශ්‍රවණය කරන හැටියට මතක් කරනවා Jaya